දවසක් වේවා සියලු දෙනාටම. අද මම කෙටි වීඩියෝවක් කරන්න යන්නේ. මොකද මේ දවස්වල විශේෂයෙන්ම සමාජ මාධ්‍ය තුලත් කතා බහකට ලක් වෙලා තියෙනවා රනිල් අල් ජසීරා සමග කර සම්මුඛ සාකච්ඡාවත්. ඊට පස්සේ BBC එකෙන් එළියට දාපු කොමිෂන් සභාව වාර්තාවක් පිළිබඳව. අපි දන්නවා මේක උගක් අතීතයේදී සිදුවෙච්ච සිද්ධියක්. මේ පිළිබඳව කොමිෂන් සභාව වාර්තා තියෙනවා. පරීක්ෂණ වාර්තා තියෙනවා. ඉතින් මේ පිළිබඳව අපි කාගෙත් බලාපොරොත්තුවක් තියෙනවා මේ පිළිබඳව යම්කිසි සාධාරණයක් සිදු වෙයි කියලා. ඒ වගේම විටින් විට විවිධ කාරණා මතුවෙනවා. එතකොට මෙන්න මේ රජයක් විදියට සමස්ත රජයක් විදියට මේ රජය කරගෙන යන ආණ්ඩුවේ වගකීම මොකක්ද කියන එක ගැන පොඩ්ඩක් මගේ අදහස් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. පළවෙනියෙන්ම අපි දැනගත යුතු කාරණය තමයි මේ NPP ආණ්ඩුව. අපි දන්නවා මීට අවුරුදු කිහිපයකට පෙර ඡන්දෙදී 103ක් තිබුණේ. එතන ඉඳන් මේ 60ක් දැන් 60 ගාණක් විතර වෙනකම්ම ඡන්ද බලයක් ලබාගෙන 10%කට ගොඩ ඒ දක්වා ගෙන ආවේ මේ රටේ බහුතර ජනතාවන්ගේ අපේක්ෂාව. මොකද ඒ අපේක්ෂාවන් තමයි රටේ ආර්ථිකයේ බිඳ වැටීම, ඊළඟට වංචා දූෂණ රාජ්‍ය දේපල මංකොල්ල කෑම, ඒ වගේම නීති ආධිපත්‍ය බිඳ වැඩිම, සාධාරණය කියන එක ජන සමාජය තුල නැතිවීම. මෙන්න මේ කාරණා තුල නිසා මිනිසුන්ට විශාල නිකන් සමාජයේ ජීවත් වෙන්න බැරි ආර්ථික වශයෙන්ද සමාජීය වශයෙන්ද නිකන් කලකිරීමකට පත් වෙලා තමයි මේ ආණ්ඩුව බලයට පත් කරන්න මිනිස්සු අර 103 ඉඳලා එකපාරටම අනිත් පැත්තටම වෙනස් වුනේ. ඉතින් මෙන්න මේ කාරණාව අපි කාර්ය තුලත් තිබිය යුතුයි. ඒ අතරතුර අපි දන්නවා පහුගිය වකවානුව තුල විවිධ සිද්ධීන් මේ රටේ සිදු වුණා. උදාහරණයක් විදිහට මාධ්‍යවේදීන් ඝාතන, පැහැරගෙන යාම සහ මාධ්‍යවේදීන්ට පහර දීම මේවත් සමාජයේ කතා බහට ලක් වෙච්ච කාරණා. ඒ වගේම ඒ වෙනුවෙන් සාධාරණය ඉල්ලන කොටස් ඉන්නවා අපිත් සමග. ඉතින් මේ රටේ වෙච්ච ඕනම මිනිමැරුමකට ඝාතනයකට යුක්තිය සිටුවේ යුතුයි. ඒ වගේම රාජපක්ෂ යුගයේ විවිධ මිනිස් ඝාතන සම්බන්ධයෙන් වුණා. ඔය විවිධ මිනිස් ඝාතන සිදු වුණා. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ඉල්ලනවා. ඉතින් ඒ වගේම අපි දන්නවා 88 89 විවිධ සිද්ධීන් ඇති වුණා. දැන් අපි කතා කර බටලන්ද සිද්ධිය. ඒ වගේම රට පුරාම තරුණයන් ඝාතනය වුණා. ඊට අමතරව විවිධ පලි ගැනීම් සිදු වුණා. දේශපාලන ඝාතන සිදු වුණා. මෙන්න මේ සිද්ධීන් සම්බන්ධව රටේ ජනතාවගේ අතීතයේ සිටම කලකිරීමක් තියෙනවා. ඒ පිළිබඳව සාධාරණයක් බලාපොරොත්තු වෙනවා තමයි. හැබැයි අපි ආණ්ඩුවක් විදියට බලාපොරොත්තු වෙන්න ඕන මේ රට ඉදිරියට ගෙනියන්න. අතීතය ආරවුස්මින්ම ඉදීම වඩන්න. ඒවට සාධාරණයක් ඉටු කරන්න ඕන. අපි ආණ්ඩුවක් බලයට පත් වුණ ගමන්මයි ආණ්ඩුවට විශාල කාර්යභාරයක් තියෙනවා. විශාලම කාර්යභාරයක් තියෙනවා මේ රට වැටිච්ච අගාධයෙන් ගොඩනගන්න. එතෙන්දී රජයේ මේ ආණ්ඩුවේ മന്ത്രിවරු 159 දෙනාද, ඇමති මණ්ඩලයද, ඊට අමතරව ඒ රාජ්‍ය ආන්තරික සම්බන්ධ වෙච්ච අනිත් සභාපතිවරු, ලේකම්වරු, කන්සල්ටන්ලා මෙන්න විවිධ කාර්ය ස්වේච්ඡාවෙන් සම්බන්ධ වෙච්ච ඒ වගේම තමන්ගේ කාලය කැප කරන විවිධ දහස් ගණන් පුද්ගලයන්ගේ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ පුද්ගලයන් මේ සමාජ කර්තව්‍යයට මැදිහත් වෙලා මේ රට සංවර්ධනය කිරීමේ ගමන ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඒක තමයි මූලික කාර්යතාවය. ඒක නෙමෙයි මේ ආර්ථික බිඳ වැටලා තියෙනවා. එන්න මේ ආර්ථික බිඳ වැටීම ඒක නවත්තලා තියෙනවා. අපි නමුත් බිඳ වැටෙනින් පැවිච්ච එක නවත්තලා තියෙනවා. අපිට අවශ්‍ය වෙනවා මේක ඉදිරියට ගෙනියන්න. දිනු රාජ්‍ය බවට පත් කිරීම. ඒ වගේම වංචා දූෂණ, රාජ්‍ය දේපල මංකොල්ල කෑම ඔය වගේ කාරණේ සම්බන්ධයෙන් නීතිමය කටයුතු නීතිමය ක්‍රියාමාර්ග කරන ගමන්ම රාජ්‍ය ආන්ත්‍රණය තුළ සාධාරණත්වයේ ගොඩ නගන්න ඕන. ඒක ඕනෑම කෙනෙකුට එකම විදියට රාජ්‍යාන්ත්‍රයේ සේවය ලබා ගන්න පුළුවන් විදිහට මේක සකසන්න ඕන. මේක മന്ത്രിවරුන්ට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි වෙනස් කරලා තියෙන පාර්ලිමේන්තුව. අපි රාජ්‍යාන්ත්‍රය වෙනස් වෙන්න ඕන ඉබේ. ඉබේ කියන්නේ ඒක රජයේ ආණ්ඩුවේ මැදිහත් වීමට
ඒකේ ඉන්න නිලධාරීන්ගේ මැදිහත් වීමත් අවශ්‍යයි. ඒතර ඒක ක්‍රමයෙන් සිදුවන දෙයක්. අපිට මේ ඔක්කොම එකපාරට පරණ අරුටි ඔක්කොම අරගෙන මොකද අපි රාජ්‍යාන්තරයෙන් ගැන දන්නවනේ කාලයක් විවිධ දේශපාලන යන්ත්‍ර යට වෙච්ච. ඉතින් මේවා ලේසි නෑ මේක පිරිසිදු කරන එක තමයි මේක පිරිසිදු කරන්න බෑ එහෙම. මේක පිරිසිදු කරනවා කියන්නේ ඔක්කොම මිනිස්සු කොහෙටම මාරු කරලා දාලා හරවලා දාන්න බෑ. මේක අපි අට ඉඳන් උඩටම රාජ්‍යාන්තර දූෂණය වෙලා තියෙන්නේ. මේ මිනිස්සුන්ට දෝෂක් කියන්න බෑ. ඒකට මෙන්න මේක ක්‍රමයෙන් කරන්න ඕන දෙයක්. මේක ක්‍රමයෙන් මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන්නේත් ඒකයි. ඒ ඇතුළට හැඩගස්වා ගන්න ඕන එකක්. ඒ කාලය තුළ මෙන්න මේ වගේ සිද්ධීන් විටින් විට මතුවෙනවා. මොකද්ද ආණ්ඩුව අර පැත්තට ක්‍රියා කරන ගමන් අපි දන්නවා ආණ්ඩුවත් ඒ වගේම රටේ ජනතාවගේ තව බලාපොරොත්තු තියෙන මේ රටේ වෙච්ච සිද්ධිච්ච අසාධාරණයන්ට උත්තර හොයන්න ඕනේ. අතීතයේ සිද්ධ වෙච්ච. හැබැයි අපි අතීතයේම හාර වවුස් මේ අර ඔක්කොම වැඩ පහතකට දැම්මොත් මේ රට ඉදිරියට යන්නේ අවුරුදු 5ම ඕක කර ඉන්න පුළුවන්. ඒ නිසා රජයක් විදිහට අර මම මුලින් කිව්ව කාරණා තුන රටේ ආර්ථිකය බිඳ වැටීමට උත්තර හේවීම වංචා දූෂණ රාජ්‍ය දේපල මංකොල්ල කෑම වලක්වීම රාජ්‍ය දේපල මංකොල්ල කන්න කෑවේ රාජපක්ෂ විතර නෙවෙයි රාජ්‍යාන්තරයේ ඉන්න අනිත් සමහන් දානුත් ඔක් කරනවා ඒ අය. එතකොට නීතිය ඒ කියන්නේ පොලිසිය අධිකරණය අනිත් ආරක්ෂකාන්ත ඒවයි පොඩි බිඳ වැටීම් තියෙනවා. ඒවා ගොඩ ගන්නත් ඕන. ඒව ගොඩ නගනකොට ඒවට දේශපාලන අතගැහිම් නැති වෙනකොට ඉබේම අපි දන්නේ නැතුව අර අපි බලාපොරොත්තු අනෙක් අතීත කාරණාවලට උත්තර ලැබෙනවා. ඒතර ප්‍රමුඛත්වයේ ජීවිතයේ මේ කාරණාවලට එතකොට අපි පොලිසියට අධිකරණයට අනිත් පරීක්ෂණ ආයතන වල දේශපාලන ඇඟිලි ගහන් ගැහිම් කරන්නේ නැතුවට ඒවට අවශ්‍ය පහසුකම් සපයමින් අපි බලන්න ඕන මේ ගමන ඉස්සරහට යන්න. එතෙන්දී අපි දන්නවා සමහර අයට අවශ්‍ය වෙනවා මේ අවංකවම මේ අතීත සිද්ධීන් පිළිබඳව පසුතැවෙනවා. හරි. එතකොට අපි දන්නවා අපි NPP නේ ජනතා විදිහට ගත්තොත් ඒවයින් සමාජිකන්ගේ බලාපොරොත්තු උනේ ඔය ජීවිත මේ වගේ ඝාතනයන්ට ලක් වුණා ජීවිත කාලයේම තමන්ගේ කැපවීම කරා ඒ බලාපොරොත්තු මේ රට හැමෝගෙම රට නියම සංවර්ධිත රාජ්‍යයක් බවට ඉදිරි සිහිනයක් තිබුණා. මේ රට ගොඩනගන්න මේ රට හැමෝටම සාධාරණ ආර්ථික නිදහස තියෙන දේශපාලන නිදහස තියෙන සමාජ සාධාරණවත් තියෙන රාජ්‍යයක් ගොඩනැගීමේ අවස්ථාවේ තමයි තිබුණේ. ඒ වෙනුවෙන් තමයි මේ සියලු කැපවීම කරේ. ඒතර බෑ අපිට ඒක පස්පස් දාන්න බෑ. අපි ඒක කරනවා කියන්නේ අර අතීතයේ දිවිදුන් අයගෙත් ඒ කට්ටියගේ බලාපොරොත්තුවත් ඉටු කරනවා කියන එක. ඒ නිසා මේ එක අය දැන් එළියට ඇවිල්ලා කියනවා මම දැක්ක පහුගිය දවස්වල මේ ආණ්ඩුව වහාම මේක අතර ගන්න ඕන. මම දැක්කා පෙරටුගාමී සමාජවාදී පක්ෂයෙන් මාධ්‍ය නිවේදන දෙකක් දාලා තිබුණා සාකච්ඡා දෙකක්. එකක් පාර්ලිමේන්තුවේ දෝෂාභියෝගයක් ගෙනල්ලා මේක රනිල් වික්‍රමසිංහගේ ප්‍රජාහෝතිය හොසි කරන්න ඕනේ කියලා. අනිත් පැත්තෙන් කියලා තිබුණා මේක මනින්ම පරීක්ෂණය කරන්න ඕන ආණ්ඩුවක් කීම දැන් ආණ්ඩුව අතේ තමයි බෝල තියෙන්නේ ඔක්කොම දත්ත තියෙනවා. ඉතින් මේ මාධ්‍යවල ගියේ ඒවා අපි දන්නවා. ඉතින් හැබැයි ආණ්ඩුවට තියෙන්නේ මේ අපේ අනිත් වැඩ කටයුතු කරන ගමන් මේ වගේ පරීක්ෂණ සඳහා ඒ පරීක්ෂණ කරන යාන්ත්‍රණයට නිදහස ලබා දීම. දේශපාලන ඇඟිලි ගහන්න නැතුව. ඒකට අඩුපාඩුකම් තියෙනම් ඒව සැපයීම. ඒව ගැන හොයලා බලන්නත් ඕන හරියට කරනවද කියලා. ඊට අමතරව මේකම එකම දේ කරගෙන යන්න ගියොත් මේ ආණ්ඩුවට වෙන්නේ අවුරුදු 5ම මේක කරගෙන ඉන්න එක තමයි. මොකද ඒ නිසා මම ඉල්ලා සිටින්නේ අපිට අවශ්‍ය වෙන්නේ අපි 88 89 වෙච්ච සිද්ධීන් සම්බන්ධයෙන් උගක් අතීත සිදුවෙච්ච සිද්ධීන්. හරි. ඒවා අපි වැළැක්විය යුතු කාරණා. නමුත් ඒවට දඬුවම් දෙන්නත් ඕන, සාධාරණ දෙන්නත් ඕන. හැබැයි අපි අතීතයට වැළලෙලා ඉන්නවද? එහෙමද වර්තමානයේ ගැන සහ අනාගතය ගැන හිතනවද කියන එක තමයි අපිට වැදගත් වෙන්නේ. වරදව තේරුම් ගන්න බෑ මම ඒකෙන් කියන්නේ අතීතයේ වරදව කරපුවාට දඬුවම් දෙන්න බෑ කියලා. හැබැයි අපි ඒ වෙනුවෙන් මුළු ජීවිත කාලෙම කැප කරන්න ඕනේ නැහැ. මුළු රාජ්‍යාන්තරෙම කැප කරන්න ඕනේ නැහැ. ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ මුළු කාලෙම කැප කරන්න ඕනේ නැහැ. මේ මිසර වෙන වැඩ තියෙනවා. ඒ වගේම ඒ අතරතුර අර දේවල් සිදු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම රාජපක්ෂ යුගයේ සිදුවෙච්ච සම්මිනිස් ඝාතන තියෙනවා. ඒවට රාග ක්‍රීඩකයා ඝාතනය වුණා. ඒ වගේ දේවල් හොයලා බලලා ඒවටත් මං හිතන්නේ කරගෙන යනවා. එතකොට අපි දන්නවා පාස්කු ප්‍රහාරය අනික් ඝාතන ගැන පරීක්ෂණ කරගෙන යනවා. පාතාල කණ්ඩායම ගැන පරීක්ෂණ කරගෙන. ඒක කරගෙන යපුදින්. ඒ අතර තමයි මෙන්න මේක එන්නේ. ඉතින් මේකට දැන් ලොකු කෑ ගැහිල්ලක් ඉල්ලනවා මාධ්‍යයක් කියනවා. මාධ්‍ය සාකච්ඡාවලදී මාධ්‍ය වේදිනුත් අහනවා මේකට පරීක්ෂණයක් කරනවද නැද්ද?
මේක බලාපොරොත්තු දෙකක් තියෙනවා. සමහර අයගේ බලාපොරොත්තු තියෙන මේක ආණ්ඩුවේ එකම වැඩේ මේක බවට පත් කිරීම. එතකොට ආණ්ඩුව ඉවරයි. මේක බවට පත් කරොත් ජනතාව ලොකුවට ඔක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ජනතාවගේ අදහස් ඉවරයි. ජනතාවගේ බලාපොරොත්තු ඉවර වෙනවා. ජනතාවගේ කන්න බොන්න. ඊ ඇස්සම කියනවා හාල් නැහැලු පොල් නැහැලු. ඉතින් අනිත් රැකියා නැහැලු. ඉතින් ඒවට ප්‍රධාන කාලය කියන්නේ අපේ ප්‍රධාන අභියෝග ලෙස බාර ගනිමින් ඒ සිදුවීම්. අපේ ආර්ථිකය, වංචා දූෂණ, නීතිය හා සාධාරණය ගැන ප්‍රධාන කාරණය කර ගනිමින් අනිත් ඒවාට රාජ්‍ය මැදිහත් වීමක් නැතුව කියන්නේ ඒව නවත් කියන්නේ නිදහසේ ඒ පරීක්ෂණ කටයුතු කරගෙන යාම තමයි අවශ්‍ය වෙන්නේ. මට කියන්න උනේ ඒකයි. ඔය සමහර අය ආණ්ඩුවේ එකම කාරණේ මේක බවට පත් කරන්න යනවා. බටලන්ද කරන්න යනවා. එතකොට තමන්ගේ කාඩරය වැඩි කරගන්න තමන්ට දේශපාලන කතා සාකච්ඡා තියෙන්නේ. අපි ඒව ගමන රැවට වෙන්න ඕනේ නැහැ. අපිට කලබල වෙන්න ඕනේ නැහැ. අපි කලබල වෙන්නේ නැතුව අපේ ගමන අපි මේ රජයක් විදියට ආණ්ඩුවක් විදියට ආණ්ඩු නායකත්ව දෙනවා රජයට රාජ්‍ය විදියට ඉදිරි ගමන යන්න ඕන. ඒක තමයි ජනතාවගේ අපේක්ෂාව. ඉතින් මේක තමයි මම අද පොඩි කෙටි වීඩියෝ එකක් කරේ. මම හිතනවා මේකට ඔබගේ අදහස් තියෙනවා නම් ඉදිරිපත් කරන්න අපිට සාකච්ඡාවකට මාර්ගය කරන්න පුළුවන්. ඔබ සියලු දෙනාටම ස්තුතියි. අපි නැවතත් වෙනත් වීඩියෝ එකකින් හම්බ වෙමු.